පිපිලා සුරතල් අපේ පෙනීලා වනමල් කැලේ පිපිලා කිංකිණි පරදන නාදෙට අපගේ ගලයයි ජලේ ඕගා ගලයයි ජලේ කිංකිණි පර අපගේ ගලයයි ජලේ ඕගා ගලයයි ජලේ නාමල් ඔලු පිපෙන්නේ මිනිමුතු ලොවට ලැබෙන්නේ මුංචිලා මුන්නින්දයි මේ නාමල් ඔලු පිපෙන්නේ මිනිමුතු ලොවට ලැබෙන්නේ මුංචිලා මුන්නින්දයි මේ සුරතල් අපේ පෙනීලා වනමල් කැලේ පිපිලා සුරතල් අපේ පෙනීලා වනමල් කැලේ පිපිලා අපගේ ගලයයි ජලේ ඕගා ගලයයි ජලේ කිංකිණි පරදන නාදෙට අපගේ ගලයයි ජලේ ඕගා ගලයයි ජලේ දේදුණු පායා එන්නේ රන්තරු ඇල් බැබලෙන්නේ මුංචිලා මුන්නින්දයි මේ දේදුණු පායා එන්නේ රන්තරු ඇල් බැබලෙන්නේ මුංචිලා මුන්නින්දයි මේ සුරතල් අපේ පෙනීලා වනමල් කැලේ පිපිලා සුරතල් අපේ පෙනීලා වනමල් කැලේ පිපිලා කිංකිණි පරදන නාදෙට අපගේ ගලයයි ජලේ ඕගා ගලයයි ජලේ පරදන නාදෙට අපගේ ගලයයි ජලේ ඕගා ගලයයි ජලේ පායයි පුන්සඳ ආසේ මුංචිලා මුන් දැකලාසේ සුන්දර සිරිදුව වාසේ පායයි පුන්සඳ ආසේ මුංචිලා මුන් දැකලාසේ සුන්දර සිරිදුව වාසේ සුරතල් අපේ පෙනීලා වනමල් කැලේ පිපිලා සුරතල් අපේ පෙනීලා වනමල් කැලේ පිපිලා කිංකිණි පරදන නාදෙට අපගේ ගලයයි ජලේ ඕගා ගලයයි ජලේ කිංකිණි පරදන නාදෙට අපගේ ගලයයි ජලේ ඕගා ගලයයි ජලේ දේදුණු පායා එන්නේ රන්තරු ඇල් බැබලෙන්නේ මුංචිලා මුන්නින්දයි මේ දේදුණු පායා එන්නේ රන්තරු ඇල් බැබලෙන්නේ මුංචිලා මුන්නින්දයි මේ සුරතල් අපේ පෙනීලා වනමල් කැලේ පිපිලා වාසනාවන්ත රාත්‍රියක් ආදරණීය මිත්‍රවරුනි මේ සති දෙකකට පස්සේ අපි මේ හමු වෙන්නේ සති දෙකකට පස්සේ චැරිටි මියුසික් සමගින් ආදරණීය ඔබේ නිවසට අපිට එන්නට අවසරයි රාය 12 වෙනිතෙක් ඔබේ සෙනෙහස පිරුණු කැදැල්ල අපිට එන්නට අවසරයි අදත් අපේ රටේ කලා ක්ෂේත්‍රයේ විවිධාංශ නියෝජනය කරන කලාකරුවන් කලාකාරයන් කැඳවාගෙන ආව වැඩසටහන සඳහා වෙනද වගේම සුපුරුදු සංගීතමය දායකත්ව ලබා දෙන විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ වාද්‍යවෘන්දේ විශාරද මනෝජ් පීරිස් උපාලි සන්නස්ගල සුජීව දිසානායක සන්ත සමරවීර අනුෂා ලියනගේ කැලුම් සුරංග ගීගෙනගේ සමග උඳුගොඩ ඉන්නවා අපි නිමි උඳුගොඩ පවුඩර් ගානවා මේ 277 44 22 277 44 23 දුරකථන විවෘතය වැඩසටහනට කතා කරන්න පුළුවන් ඔබට අපේ රසය රටේ සැමට බෙදෙන ශ්‍රී ලාංකේය අපේ මුකුළු බඩු විජේ ප්‍රොඩක්ට් සාදර අනුග්‍රහයෙන් තමයි අද චැරිටි මියුසික් වැඩසටහන ඔබ ඉන්නසට ගෙනෙන්නේ 277 44 22 සහ 23 කියන දුරකථන අංගනය කරන්න වැඩසටහනට කතා කරන්න ලෝකයේ විවිධ රටවල සිට අන්තර්ජාලය හරහා අපව සජීවීව නරඹන ආදරණීය මිත්‍රවරුනි ඔබත් ඇමතුමක් ගන්න උත්සාහ කරනවා ඇති දැනටමත්
මට අවසර දෙන්න අද වැඩසටහන සඳහා සහභාගී වන ආරාධිතයින් ඔබට හඳුන්වා දෙන්න. අද වැඩසටහන සඳහා මුලින්ම අපි ආරාධනය කළා දැනට ඉතාලියේ සේවය කරන විවිධ කලා කටයුතුත් එක්ක සම්බන්ධකමක් තියෙන නාලක රජිත ද සිල්වාට වැඩසටහන සඳහා ඇරයුම් කළා. නාලකවත් බොහොම ආදරෙන් පිළිගන්නවා වැඩසටහන සඳහා. ඒ වගේම මුල්ම ගීතය ගායනා කළේ අපේ රටේ ගීතක් ක්ෂේත්‍රය තුල මහ ගොඩක් ගීත ගායනා කළ නැතත් ගායනා කරපු ගීත ටික අපිට හරියට සමීප අපේ ආදරණීය චන්ද්‍රානි මානෙල් කල්දේරා මහත්මිය ඔබතුමිය බොහොම ආදරෙන් පිළිගන්න වැඩසටහන සඳහා. විශේෂයෙන් අද වැඩසටහනට එතුමියත් මේ හෙට රණවිරුවට සිහිපත් කරන දවස අවුරුදු 3ක් වෙනවා අපි නිදහස උදා කරගෙන දෙවන නිදහස් අරගලේ මේ ආදරණීය අම්මා තමන්ගේ පුතා මාතෘභූමිය වෙනුවෙන් පූජා කළ තියෙන යලිමංකඩ සටනේදී තමන්ගේ ආදරණීය පුත්‍රයා මේ අතුරුදන් වෙනවා. ඒ මතකයත් අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරන රණවිරුවන් මේ රාත්‍රියේදී. ඒ වගේම අද වැඩසටහන සඳහා අපි ඇරයුම් කළා අපේ රටේ රංගන ක්ෂේත්‍රය තුළ තවත් ඔබ ආදරය කරන රංගන ශිල්පියෙක් රජිත අයිබෝන්. ජයවා. නළුවෙක් විතරක් නෙවෙයි දෙන්නේ. රංගපානවා ගීත කියනවා නර්තනයේ යෙදෙනවා මොනවද නොකරන්නේ දැන්ට අත්තිවරන් කපන වැඩ ඒ වගේ දේවල් දැන්ට කරන්නේ පහලවල උළු මාරු කරන ඒවා අම්ම කඩන වින්දෝස්වල වැඩ තියෙන නිසානේ. ඔව්. ඒ වගේම අද වැඩසටහන සඳහා අපි ආරාධනය කළා අපේ රටේ රංගන ක්ෂේත්‍රය තුළ ඔබ ආදරය කරන තවත් ආදරණීය රංගන ශිල්පියෙක් සුදුමල්ලිත් ඇවිල්ලා. අයිබෝන්. අයිබෝන්. ඇවිල්ලා කියන්නේ එන්න කිව්වනේ. ඔව් එන්න කිව්වනේ. ඒ වගේම අද වැඩසටහන සඳහා අපි ආරාධනය කළා අපේ රටේ රංගන ක්ෂේත්‍රය තුළ සිනමාව පුංචි තිරයෙන් ඔබ ආදරය කරන තවත් ආදරණීය රංගන ශිල්පිනියක් නර්තන ශිල්පිනියක් දක්ෂ දැන් ගායිකාවක් අනුෂා බොහොම ආදරෙන් පිළිගන්න වැඩසටහන සඳහා අයිබෝන්. වේදිකාවෙන් ලැබූ පන්නරය චිත්‍රපටය තුලින් උදාහරණයටත් පුංචි තිරය හරහා ඔබව ආදරය කරන රංගන ශිල්පියෙක් බවට පත් කරන්නටත් ඔහුට හැකියාව ලැබෙනවා. අපේ රටේ රංගන ක්ෂේත්‍රය තුළ ඔබ අතිශයින් ආදරය කරන කෙනෙක් සරත් කොතලාවල කියන්නේ. අයිබෝන්. නරි බුරති අද නරි බුරති කතා කරනවා. ඔබ ආදරෙන් පිළිගන්න වැඩසටහන සඳහා බොඳබීදුම් ඔහු ලැබූ චරිතය සුවහසක් රූපවාහිනී ප්‍රේක්ෂකයින් ඔහුට ආදරය කරන්නට පටන් ගත්තා. එතනින් එහාට ඔහුගේ පැමිණි කෙටි කාලය තුල සම්මානයට පාත්‍ර වන්නත් බොහොම හොඳ චරිත ඔහුට ලැබෙන්නත් මේ කාල සීමාවේ ඔහු වාසනාවන්තෙක් බවට පත් වෙනවා. අද වැඩසටහන සඳහා බොහොම ආදරෙන් අපි ඇරයුම් කළා උද්දික ප්‍රේමරත්නට. උද්දිකවත් බොහොම ආදරෙන් පිළිගන්නවා. අයිබෝන්. ප්‍රේමරත්න දාගත්තේ මගේ නම ජනප්‍රිය වුණාට පස්සේ වනේ. ඒ නිසා තමයි සම්මානය හම්බුනේ. ඔව්. සෝමරත්න. උද්දික බොහොම ආදරෙන් පිළිගන්න අපේ මිත්‍ර සමාජයේ කෙනෙක්. ඒ වගේම අද වැඩසටහන සඳහා අපි ආරාධනය කළා මේ සැනකෙලියයි මායා කියන ටෙලිනාට්‍ය අපේ රටේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් බොහොම ආදරෙන් බලනගත් ටෙලිනාට්‍යයක්. මේ ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වීම හරහා ඇය හොඳම සහාය නිලිට හිමි සම්මානය මෙවර රයිගම් ටෙලි සම්මාන වලදී ලබා ගන්නවා. ප්‍රතිභා හිටියාරච්චි බොහොම ආදරෙන් පිළිගන්නා වැඩසටහන සඳහා ප්‍රතිභාව බොහොම ආදරෙන් පිළිගන්නවා. මේ උද්දිකටත් සම්මානයක් හම්බුණා. නැත්තම් අමතක වුණා ඔක. මම ඒ කිව්වා කිව්වනේ. ඔයාගේ නමාසෙ මම ඒ කියාගත්තා. මේ පිරිස අද ඔබ පිනවාවි ඔබ ගීතවත් කරાવી මුල්ම ගීතය දෙවෙනි ගීතය අපි ආරාධනය කළානේ ප්‍රතිභාට දැන් චැට මුසික් ගීතවත් කරා.